දැයි ආයුබෝවන් අදත් කෙටි වීඩියෝ එකක් ගේන්න කියලා හිතනවා. ඔයාලගේ ජීවිතේ සමහරට ප්‍රශ්න නිසා ජීවිතේ එපා වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මට මේ වීඩියෝ එක ගේන්න කියලා හිතුණා. මොකද අපි දන්නවා ඔය ආධ්‍යාත්මික වශයෙන් මේ ලෞකික ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුම් සොයනකොට ජේසුස් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා ඔබගේ ප්‍රශ්නය ඔබ අතාරින්න. ප්‍රශ්නය අතාරිනවා කියලා කියන්නේ ඒක විශ්වයට බාර දෙනවා. එහෙම නැත්නම් සබාධමයට බාර දෙනවා. නැත්නම් දෙවි පියාණන්ට බාර දෙනවා කියන එක. ඒක බාර දුන්නාට පස්සේ ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳෙනවද කියන කාරණේ ඔබට මේ වෙලාවේ හිතෙන්න පුළුවන්. ඇත්තටම මේක තමයි ආධ්‍යාත්මයේ තියෙන ගේම් එක. ඒ කියන්නේ අභියෝගය. ඔබට ප්‍රශ්නයක් එනකොට ඔබට ඒක අතහැරලා දාලා ඇත්තටම ඉන්න පුළුවන් නම් මේක විසඳෙනවද? කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම ප්‍රශ්න විසඳෙනවා නම් මොනා කරන්න බැයිද? ඕවා එහෙම කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියන සිතිවිල්ල එන්න පුළුවන්. කෙනෙකුට එහෙම සිතිවිල්ලක් එනවා නම් ඇත්තටම මේක බලල වැඩක් නැහැ. ඔහුට ඒක කරන්න බෑ. ඒකකොට මේ වීඩියෝ එකේ ඔහුට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. ඉතින් කෙනෙකුට පුළුවන් මෙන්න මේකයි ඇත්තටම දහම කියලා කියන්නේ ධර්ම මාර්ගය කියලා කියන්නේ. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ. මොකද ප්‍රශ්න නැති ජීවිත නැහැ. අනිවාර්යයෙන්ම මේ ලෝකේ ජීවත් වෙනකන් හැමදාම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අපිට යම්කිසි ගැටලුවක් ඇත්තටම විසඳගන්න පුළුවන්ද කියන කාරණේ අපි පොඩ්ඩක් බලමු. එතකොට ඒ තුලින් ඔබ විශ්වාසවන්තව මෙන්න මේ තමන්ගේ අතුලාන්තයේ තියෙන ඒ පවිත්‍ර වූ ස්වභාවය, විශ්ව ස්වභාවය, ඒ කියන්නේ දෙවියන් වහන්සේ, එහෙම නැත්නම් බුද්ධ ස්වභාවය, එහෙම නැත්නම් බ්‍රහ්මන්, මේ මොකක් හෝ අපි දැනගෙන ඉන්න ඒ දෙවි කෙනෙක්. ඇත්තරම මම දකින විදිහට මේ සමස්තයේ මේ ස්වභාව ධාමයේ යම්කිසි බුද්ධියක්, නිර්මාණශීලී හැකියාවක්, ශක්තියක් තියෙන, ප්‍රඥාවක් තියෙන විශ්වයට පොදු සමස්ත විඥානයක්, ඒකේ කොටස්කරුවෙක් තමයි මම කියලා කියන්නේ, ඔබ කියලා කියන්නේ. සියලු සත්වයන් තුල, මේ ගහකොළ තුල පවතින විඥාන ස්වභාවයක්, ඒක සමස්තයටම පොදු දෙයක්. ඉතින් මෙන්න මේ ස්වභාවය, මේ විශ්වයේ තියෙන සත්‍යයට තමයි මෙන්න මේක අපි බාර දෙන්න ඕනේ. එතකොට ඒක විසින් අපිට මේ ප්‍රශ්නය විසඳලා දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ පහ මම පෙන්වලා දෙන කරුණු කාරණා කීපය ඔබ පුරුදු පුහුණු කරලා බලන්න. එහෙම කරොත් ඇත්තටම ඔබට ජීවිතේ වෙනසක් වෙන්න පුළුවන්. ඔබට ඇත්තටම සත්‍ය අවබෝධ වෙන්නත් පුළුවන්. ඒ ප්‍රඥා ඇහැල් පහළ වෙන්න, ධර්ම ඇස පහළ වෙන්න පුළුවන්. මෙන්න මේක හරියට ඔබ කරගෙන ගියොත්. ඉතින් පළමුවෙන්ම ඔබට ඇති වෙන ප්‍රශ්නය දෙස ඔබ හොඳින් දකින්න. ඒ කියන්නේ ප්‍රශ්නය හොඳට විශ්ලේෂණය කරලා ඒ ප්‍රශ්නයේ ස්වභාවය ඔබ හොඳින් දකින්න ඕනි. යම් කිසි ගැටලුවක් ඇතිවම ඒ ගැටලුවේ ආරම්භ වෙච්ච විදිහ, පවතින විදිහ, ගැටලුවේ ස්වභාවය ඔබ හොඳින් විනිවිද දකින්න ඕනි. ඒ ප්‍රශ්නය කොහොමද ඇති වුනේ, මොකද්ද ප්‍රශ්නේ කියන එක මතු පිටින් දකින්න තු හොඳට ඒක සිහියෙන් ඒ දෙස බලන්න ඕන. ඊළඟ කාරණය තමයි ඔබට පුළුවන් නම් ප්‍රශ්නය වැළඳගන්නෙත් නැතුව, ඒ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව. මොකද මේ සියලු ප්‍රශ්න නිර්මාණය වෙන්නේ බාහිර, ඔබගේ ඇතුළත නෙවෙයි. ඉතින් ඔබට පුළුවන් නම් ඒක සිහියෙන් පිටින් ඉඳලා, ඒ කියන්නේ සාක්ෂිකරුවෙක් විදිහට බලන් ඉඳලා ඒක අල්ලගන්නෙත් නැහැ, ඒක අතාරින්නෙත් නැහැ. ඒ කියන්නේ ඒකට ගැටෙන්නේ නැතුව ඔබට සිහියෙන් ඔබට ඒ ප්‍රශ්නේ දකින්න පුළුවන් නම් එතන ලොකු එනර්ජි එකක් ඔබ තුල ඉතුරු වෙන්න පටන් ගන්නවා. මොකද ඔබ ඒක අල්ලගත්තොත්, ඒක සිතවිල්ල කරා ඔබ නිරන්තරයෙන්ම ඔබ තුල ඒක මතක් කර ඉන්න ගත්තොත් ඔබට මේ මොහොත නැති වෙලා ගිහිල්ලා ඒ ප්‍රශ්නේ ඔබ විසඳන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ අතෑරලා නැහැ. ඔබ ඒක විශ්වයට බාර දීලා නැහැ. ඔබ විසින් යම්කිසි උත්තර හොයන ස්වභාවයකට ඔබගේ මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙම ඔබටම ප්‍රශ්නේ විසඳන්න වෙනවා. ස්වභාවදහම විසින් ඒක විසඳන්න විසඳුමක් ලැබෙන එකක් නැහැ. ඉතින් ඊළඟ කාරණේ තමයි ප්‍රශ්නේ නිර්මාණය කරන්නේ පුද්ගලයෙක් කරා නම් ප්‍රශ්නය ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ පුද්ගලයෙක් කරා නම් ඒ පුද්ගලයාගේ ස්වභාවය ඔබ දකින්න. එතකොට ඒ කියන්නේ ඒ පුද්ගලයා සමහරට අධික මමත්වයෙන් පිරිච්ච, මමංකාරයෙන් පිරිච්ච පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔහු මේ සත්‍ය ගැන මොකක්වත් දන්නේ නැතුව ඔහුගේ මමත්වය, ඔහු ආවේගශීලී වෙන්න පුළුවන්, වෛරය, ක්‍රෝධය පතුරවන පහළ ভাইබ්‍රේෂන් එකක් තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එතකොට ඔබ ඔහු දෙස බලලා ඔහු විසින් ගෙනාවු ප්‍රශ්නෙට ඔබ දුක් වෙන්නේ නැතුව, ඔබ කනගාටු වෙන්නේ නැතුව, ඔබ
ඇත්තටම ඔබගේ ভাইබ්‍රේෂන් එක පහළට දාගන්න නැතුව ඔහුගේ ස්වභාවය දැකලා ඔබ දුක් නොවි ඒක ඒ ප්‍රශ්නෙට තියෙන වටිනාකම අඩු කරන්න ඔහු දෙස බලලා. ඉතින් එහෙම කරනකොටත් ඔබට ඔබගේ ශක්තිය ඉතුරු වෙන්න පටන් ගන්නවා. ඔබ මේ ප්‍රශ්නට දෙන අනවශ්‍ය වටිනාකම තවත් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට තමයි නැවත නැවත ඔබට ඒ ප්‍රශ්නය මතක් නොකර ඉන්න පුළුවන් නම් යම්කිසි ප්‍රශ්නයක් ඇති වුනහම අපි මේ මොහොතේ කරන කාර්යයත් අමතක වෙලා අපි දන්නවා යම්කිසි කල්පනා ලෝකයකට වැටිලා අභ්‍යන්තර කල්පනා ලෝකයකට වැටිලා ඒ අතීතයක් ගැන අනාගතයක් ගැන කල්පනා කරලා ඔබගේ ශක්තිය ඔබ නැති කරගන්නවා. ඔබ අනවශ්‍ය වෙහෙසක් කර්මයක් නිර්මාණය කරගන්නවා මානසිකව මෙන්න මේ ප්‍රශ්න වලට මුහුණ දෙන එක අතීතයේ අනාගතයේ නිරන්තරයෙන්ම හිත ඉන්න ගත්තොත් ඔබට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔබගේ ප්‍රශ්නේ ඔබ විසින්ම විසඳ ගන්න වෙනවා. එතකොට ඒක විශ්වයේ විසින් ඒ විශ්ව ශක්තිය විසින් දෙවියන් වහන්සේ විසින් එන්න බුද්ධ ස්වභාවයක් බුද්ධත්වයේ ඉතින් මේ ඉෂ්ට කරලා දෙන්නේ නැහැ. ඔබටම මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න යන්න වෙනවා. ඉතින් ඔක ඔබට පුළුවන් නම් මෙන්න මේ කියපු කරුණු කාරණා ටික හරියටම කරලා බලන්න. මේක ඇත්තටම ගේම් එකක් වගේ. මේ ආධ්‍යාත්මයේ තියෙන අභියෝගයක් තමයි මෙන්න මේක. මොකද කොච්චර අපි සමතය කරලා සමත භාවනා කරලා මේ හිත හදාගෙන ඉන්නවා කියලා කිව්වත් ප්‍රශ්නයක් ආවට පස්සේ අපි දඩස් ගාලා අපි ඒක අල්ලගෙන අපේ සම්පූර්ණ ફોකස් එක ඒ සිතිවිල්ලට යොමු කරනවා. ඒ යොමු කරාට පස්සේ ඔබට ඇත්තටම මේ මෙතන තියෙන ගැටලුව පැහැදිලිව ඔබට විසඳ ගන්න බැරි තත්වයකට ඇති වෙනවා. හැබැයි එකක් කියන්න ඕනේ මේකෙන් අපි පෙන්නලා දෙන්නේ ඔබ මුකුත් නොකර ඉන්නවා කියන එක නෙවෙයි. ඔබ යම් කිසි දෙයක් කරන්න අවශ්‍ය නම් ඔබ ඒ දේ කළ යුතුයි. ඒ කියන්නේ ඔබ හැම වෙලේම මේ කරන කටයුත්තත් සමග ඔබගේ මනස පවත්වාගෙන යන්න සිහියෙන් සතුටින් ඔබ හැම වෙලේම ඔබගේ අභ්‍යන්තර අර මතු පිට ලෝකයකට දුන්න වටිනාකම් අතහැරලා ඔබ නිකන් ඉන්න වෙලාවක ඔබගේ ඇතුළත තියෙන හිස් අවකාශය ඔබගේ ඇතුළත තියෙන දිව්‍යත්වයට. මොකද මේ සියල්ල සිද්ධ වෙන්නේ ඔබගේ ඇතුළත තියෙන අවකාශමය විඥාන ස්වභාවය සහ සමස්තයට පොදු වුණු විඥානයත් සමග ඔබ බද්ධ වෙලා ඉන්න නිසා. ඉතින් ඔබ වැඩිපුර ආදරය කරන්න ඔබගේ හොඳකලා වෙච්ච ඇතුළත තියෙන හිස් බවට. ඒ හිස් බව නිරන්තරයෙන්ම හොයාගෙන යන්න. නිකන් ඉන්න වෙලාවට ඔබ ඔබගේ ඇතුළත නිදහස් ස්වභාවයට සමවදින්න. එහෙම කරගෙන ඉන්නකොට ඔබට තේරෙයි ටික දවසක් යනකොට ඔබගේ මනසේ මේ ප්‍රශ්නෙට දුන්න වටිනාකම ෂේ වෙලා ගිහිල්ලා ගැලවිලා ගිහිල්ලා ඔබට නිදහස් ස්වභාවයක් දැනෙන්න පටන් ගනී. ඒ වගේම ඔබ අනවශ්‍ය විදිහට මේ ප්‍රශ්නයට වටිනකම් දීලා ඉඳලා තියෙන්නේ ඒකයි මෙච්චර මේක මට දැනුනේ කියන එක ඔබට තේරෙන්න පටන් ගනී. එතකොට දින 3ක් 7ක් වගේ යනකොට මෙන්න මේ ප්‍රශ්නෙට ඔබට සාධනීය ලෙස පිළිතුරක් ලැබෙන්න පටන් ගනී. හැබැයි ඔබ මේකට විසඳුම් හොයනකොට අනිවාර්යයෙන්ම මේ අනාගතයේ මේකට උත්තරයක් ලැබෙයි කියන සිතිවිල්ලවත් හිතේ තියාගෙන මේ දේවල් කරන්න එපා. මොකද අනාගතයක් නිර්මාණය වෙලා නැහැ තාම. ඔබගේ මනසේ තමයි අනාගතය හැදිලා තියෙන්නේ. ඉතින් ඒ අනාගතයක් වෙන දේ බාර ගන්නවා කියලා හිතාගෙන ඔබ දැන් කරන්න තියෙන දේ සතුටින් සිහියෙන් නිර්මාණශීලීව ඔබ කරගෙන යන්න. එතකොට ඔබගේ ඇතුළත තියෙන ඒ ශක්තිය ඔබගේ එනර්ජි එක සහ ඒ නිර්මාණශීලී බලවේගය විසින් ඔබට හොඳ දෙයක් නිර්මාණය කරලා දෙනවා. ඔබට යහපත් දෙයක් බලාපොරොත්තු වෙන දෙයක් ඔබට ලැබෙන්න පටන් ගනී. මේ ගැටලුව ඕනම ගැටලුවක් ඇත්තටම ඔබ මේ මොහොතේ හරියටම සිහියෙන් ඉන්නවා නම් ඕනම ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාව ඔබ තුලම පවතිනවා. ඉතින් ප්‍රශ්න ගැටලු කියන ඒවා සාමාන්‍ය ජීවිතේට එනවා. ඒක හැටි ඒව නවත්තන්න බෑ. මොහොතේ රළ නිරන්තරයෙන්ම එනවා යනවා වගේ. ඉතින් ඒක ස්වභාවයක්. අපි හැබැයි ජීවිත ආධ්‍යාත්මික වශයෙන් මේ දේවල් වෙනස් වෙනවද කියලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එතනින් පස්සේ අපේ ජීවිතේ සාර්ථක කරගෙන සතුටින් ගත කරගෙන යන්න පුළුවන්. මොකද ප්‍රශ්න කියන දේවල් මේ අපි මනසින් වටිනකම් දීලා ඒවා නිකන් සිද්ධි විතරයි. ඉතින් මේ සිද්ධි ප්‍රශ්න කරගෙන තමයි අපි ජීවිතේ අවුලක් කරගන්නේ. හැම එකක්ම මෙන්න මේ කියපු ආකාරයට ඔබට ඒකට මූණ දෙන්න පුළුවන් නම් ඇත්තටම මේක ගලාගෙන යනවා ජීවිතේ. හරිම සුන්දරයි. නිදහසේ සතුටින් ගත කරන්න පුළුවන්. මේ විදිහට කරගෙන යනකොට ඔබට යම් කිසි මොහොතක ඔබට මෙන්න මේ ස්වභාවයේ අවබෝධයත් සමග ඔබට ප්‍රඥා ඇහැ එහෙම නැත්නම් ධර්ම ඇහැ පහළ වෙන්න පුළුවන්. ඒත් සමගම
ඔබ සබහා දහමට එකතු වෙන්න පුළුවන්, ස්වභාවයේ දහමට විවර වෙන්න පුළුවන්, සබහා දහමට දිය වෙලා යන්න පුළුවන්. අර සමස්ත දිව්‍යත්වයේ කියපු ස්වභාවය, ඔබගේ අභ්‍යන්තර අවකාශයේ සමග දිය වෙලා යන ස්වභාවයකට ඔබට පත්වීමේ හැකියාවක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන් මේ විදිහට ඔබ කරගෙන ගියොත්. මේක තමයි ඇත්තටම විදර්ශනාව කියලා කියන්නේ. සමතය කියලා කියන්නේ ඔබගේ හිත එක අරමුණකට තබාගෙන ඉන්න එකක්. ඔබ වෙත පැමිණෙන ප්‍රශ්න ගැටලු ගැඹුරින් විශ්ලේෂණය කරන එක තමයි විදර්ශනාව කියන්නේ. මේ තුලින් ඔබට සත්‍යය දකින්න පුළුවන්, සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් කෙටි වීඩියෝ එකක් ගෙනාවේ තවත් වීඩියෝ එකකින් අපි හමු. සුබ දවසක්. ජය වේවා සියලු දෙනාට.